අර මටද පොල් කට්ටි කිව්වේ? ඔයාට තමයි. ඔයා කුණ කට්ටි වගේ හැමතිස්සෙම එල්ලෙන්නේ. අනේ දෙයනේ පිටාංක මං පොල්ලට කියන්න. අනේ ඔයා කොරයි කියලා තමයි බය. ඔබ දැනගනින්. ඔබ පොල්ලට ගාලා නයා වරද්ද ගත්ත කියලා. මල් වට්ටිත් රංගෙන කොහියන් හුවත් තාන්න පන්සල් ගියා බං එහෙම දෙන්නේ. ඒ මොකෝ බං ඒ? අනේ මාගරට අක්කේ අපේ කොල්ලට එන හුරා ලැබලනි බං මම මේ උට සෙතක් සාන්තියක් වෙන්නේ කියලා තමයි බෝධි පූජාවක් කරන්නේ. අනේ අම්මා බබා ඒක නේනම් බං ඌ නැහෙනේ කේවරයක් නෑ. හම්බ කරන සේරෝම කාබාසිනිය කොල්ල දානවනේ. පව් මගේ අසරණය දෙයියනේ. අද ඉතින් මං කොයි කාටත් එකයිනේ. කොච්චර හම්බ කරත් ඉතින් නැහැනේ. වඩු මිලත් එක්ක කොච්චර හම්බ කරත් වැඩක් නෑ. ඉතුරුවක් නෑ. බනේ මගුලක් කතා කරන මං කියන්නේ ඒක නෙවෙයි බං. අපේ ගෙදර තියෙන නාස්තිය ගැන. අපේ කොල්ල හම්බ කරන හැම සතේම නාස්ති කරන එකයි මම කියන්නේ. මගේ අසරණ කොල්ල ඌරගෙන කනවා. ඒකත් හැබැයි කොහොමද ලේලි පොට්ටද? මං දවසක් දැක්කා. මිහිර මේක් නම් නෙමෙයිනේ. නෑ කොළඹ කුරුඳු අත්තේ. ඒ උනාට හොඳ හැදිච්ච දැරිවි. අපේ බැරි කෑමක් නෑනේ. හැම එකම උයනවා. ගෙදර දොර වැඩේ සේරම පුළුවන්. දැන් ඔය මං යනකොට සේරම උයලා කරලානේ තියෙන්නේ. මට නෑනේ කිසි වැඩක් කරන්න. හේ අපි ඉස්තරන් කෙල්ල හැබැයි. අනේ වාසනාවක්. ඒකට අපේ ඔළුවෙන් නැගලා කරෙන් බයි. කෙල්ල හරි හොඳ කෙල්ල. මේ කොළඹ අන්දේ උනාට හැදිලා තියෙනවා අම්මෝ කියලා වැඩක් නෑ. ඒ ගැන නම් මේ අපේ ගමේ කෙල්ලන්ට වැඩිය හොඳයියෝ. මම මේ ඉතින් පුරාජේරුවකට කියනවා නෙවෙයි ඉතින් අපේ එකක් හින්දා කියනවත් නෙවෙයි. හැමෝටම ලැබෙන්නේ නෑ බං ඔය වගේ ලේලියෝ. මං කියන්නේ නැතේ. එහෙනම් මාගරටයෝ මං යන්නේ. පරක්කුත් වෙනවා රෑ වීගෙනත් එනවා නෙමෙයි. පොඩ්ඩක් හිටපන්. දවසක් මේ ලේලි කපිලියත් එක්ක දෝරු දාලා ගියානේ. බුදු අම්මේ ඒකේ ගාව තිබිච්ච සුවඳ. මේක තමයි මේක කියන්නේ. මක්කයි කිව්වේ? කතාවෙන් කතාව රෑත් උනා. කීයේ බං වෙලාව? පහමාරක් පහුවෙලානේ බං. මගේ අම්මේ බටත් ඉතින් ඕපයක් දූපයක් තියෙනවා නම් වෙන මොකවත් ඕනේ නැහැ. ඒ මදිවට හොදටම රෑ වෙලා මම යනවා බං යන්න. අදගෙන වෙලාවක් පහුවෙලා. දැස්සේ මත් ඉවර වෙලා ඇති. මුදලාලි පාංගලියක් දෙන්නකෝ. මේ ඊළාවටි කඩට කියන මනවාරි නේ. Andiet. දැකේ තරංග දරයන් දෙක හරි වලු බනනවා. කාර්යයක් නේ ගන්න.
ෂැම්පූ එකක් චොක්ලට් එකක්. මේක හොඳයිද කි? ඔක්කොම අර ඒක. මේකද? Ini harus kali මොකද මේ ළමයා කඩේ වැට්ටියා අම්මා කිව්වේ නැත්තේ අම්මා පන්සල් ගිහිල්ලා. ඒ මොකද අපේ එක්කෙනාට අප්පලයි කියලා බෝධි පූජාවක් කරන් ගිහිල්ලා. ඒක හැබැයි ඒක යන්නම් මම. හොඳයි ගිහලා ඔය ලීලාවතිය දෙන්නේ දැන් දෙන්නෙක් යන්න බැරිය මොකද මේ හන්දේ යාමේ කඩවල් ගානේ වින්ගන්න තියාගත්තේ? කන්න දෙයක් නැහැ. කල්ලි වගේ දැම්ම මොන හරි කන්න කියා. ඔව් ඉතින් උඹට කස්ටමර් ගාන්න මොන හරි නෙකුවා කියන්නත් එපායි. ඔයාටත් දෙන්න කියලා රුපියල් 5000 දුන්නා. ඉතින් ආස්ති කරන්න. කල්ලි කිනිට කන්න බොර තමයි. ඔව් උඹට ඉතින් මොන හරි කියන්න දෙයක් තියෙනවනේ. යන් රෑ වෙලා. යමන් එනම් පයික් මං කළා. ලබන්නේ පුතාගෙන් තාම කෝල් එකක්වත් නෑ වැඩ ඇතිමයි හැම දෙනාට පින්කෙත අම්මේ මං ටවුන් එක පොඩ්ඩක් ගිහින් එන්න. අදත් යනවා ඊයේ පාර ඊයේ ගොයින් ආව නේද ඔය යන ගමනක් එක පාර ගොහින් යන්න බැරිය මේ අම්මට සල්ලි වගේක් දාන්නයි කියලා කිව්වා ඒකයි. අම්මා උදේ කිව්වේ සල්ලි වගේක් දාන්නයි කියලා. අනේ ඉතින් මයි කොල්ල පවුල් කීයක් නඩත්තු කරන්නේ පව් දෙයියනේ අසරණය අනේ අම්මේ ඉච්චර කියවන්නේ. එතකොට අර නංගිට ගිය මාසේ දාපු රුපියල් 1000 මොකෝ ඒව මොකෝ ආයේ හම්බෙන එකක් ඒ ඉතින් උගේ නංගිනේ නංගිට කරන්නේ તો වෙන කාට කරන්නේ අනේ අම්මේ හැමතිස්සෙම කුණ කට්ටි වගේ ඇරෙන්න එපා. මොන කර්මයක්ද මේක? හැමතිස්සෙම නාන්න නෑ, කන්න නෑ, බොන්න නෑ. මොනවද මේක? හාන දැක්කද? හෑ බොල. මේකේ කතාව. ඈ? අර ඔබ මටද කුණ කට්ටි කිව්වේ? ඔයාට තමයි. ඔයා කුණ කට්ටි වගේනේ හැමතිස්සෙම එල්ලෙන්නේ. අනේ දෙයියනේ කිට්ටහන්ක මං කොල්ලට කියන්න. අනේ ඊයලා කොරයි මට කපිලට. අනේ ඔයා කොරයි කියලා තමයි බය. කපිලට බය වෙනවද මම? කපිල මගේ මිනිහනේ. ඔයාගේ පුතා වුණාට. අනේ මගේ කවත් බය කරගෙන මේක නටන තියාගෙන තියෙනවා. ගන්න එහෙනම් ඔයා කපිලට කොල්ල එකක් හම්බුනා නම් ගන්නකො. ගන්නකො ආතරපියෝක 160 පස්සේ එනම බණ පොත් කියවන්නේ කිසිම සද්දාවක් නැහැ. අනේ බොල ලීලාවතිය ඔක නවත්තපල්ලගේ ඔක නවත්තපල්ලා එජ්ජනට බොලාට මේ වත්තවිචවයි මිනිස්සු බලන් ඉන්නවා නවත්තපන්නේ අනේ මේ මිනිස්සු මොකක් හරි වුණොත් වයසක මිනිස්සෙක් නෙවෙයි බොල ඈ බොල පරයෝ බාවේ අපේ රණ්ඩුව විසඳන්නද අල්ලගෙන මෙල්ල මං අද පොත් වැඩක් කරන්න මේ මෙහෙ වරෙන් බං මුදලාලියෝ උඹ දැනගනින් උඹ පොල්ලට ගාලා නයා වරද්ද ගත්ත කියලා නෑ නෑ අම්මේ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තේ. මොකක් හරි බං ගේ ගින්දර පිටට දෙන්න හොඳ නෑනි කෙල්ලේ තේරුණාද යමන් මාත් එන්නම් උඹත් එක්ක ටවුන් යන්න යා ඒත් කොහේ මට හිතේ පඩියා කියලා මං හිතුවේ ඇඟේ යයි කියලා